2026 අවුරුද්ද ඔයාලට ඔන්න සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු සියලුම දේ ඒ විදිහටම ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් ඔයා දැක්කේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වීඩියෝ එකක්. ඉතින් මේ කැම්පස් එක තියෙන රත්මලානේ. ඔන්න ඔයගොල්ලෝ කැම්පස් යන්න බලාගෙන ඉන්න උපාධියක් හදාරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට යන්න තියෙන තවත් අවස්ථාවක් තමයි මේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් මේ කැම්පස් එකටත් ඒ අවුරුද්දේ A level result වලින් සහ NVQ 4-5 courses කරපු ඔයගොල්ලන්ට උපාධි සඳහා ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. වෘත්තීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව යටතේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඉතින් අර අපි කැම්පස් පොත දානකොට දාන විදිහට නෙවෙයි මේ කැම්පස් එකට බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. මේ කැම්පස් එකට ඒ අවුරුද්දේ A level result එක මත සහ ඒ අවුරුදු වල ඒ වෙන විට NVQ 4-5 ඒ කියන්නේ කරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාවට අදාළව තියෙන NVQ courses follow කරලා ඉවර වෙච්ච ළමයින්ට ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි selection test එකකින් තමයි මේ කැම්පස් එකේ එක උපාධි පාඨමාලා සඳහා ඔයගොල්ලන්ව බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඒ සිලෙක්ෂන් ටෙස්ට් එකට අපි ඉදිරියේදී පන්තියක් පවත්වනවා. හැබැයි කැම්පස් එකකින් හරියටම ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ ආපහු මම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඒ සම්බන්ධයෙන් සියලුම විස්තර කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කැම්පස් එකට ආයුධම් කරන්න. ඉතින් මේක ඔන්න ඊළඟට කැම්පස් යන්න ඉන්න බැච් එකේ ළමයින්ගේ කැම්පස් යන්නේ නැති, ඒ කියන්නේ UGC එකේ පොත පුරවලා කැම්පස් එකට යන්නේ නැති අනිත් කට්ටියට තමයි මේ chance එක ලැබෙන්නේ මේ කැම්පස් එක සඳහා රෙජිස්ටර් වෙන්න. ඉතින් මම කැම්පස් එකේ වෙබ්සයිට් එකත් අරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොන මොන උපාධි පාඨමාලාද ඔයගොල්ලන්ට තියෙන්නේ කියලා. ඉතින් ළමයි අනිවාර්යයෙන්ම ජොබ් එකකට යන්න පුළුවන් තාක්ෂණ වෘත්තීය මට්ටමේ උපාධි තමයි මේ කැම්පස් එකේ පවත්වනු ලබන්නේ. ඉතින් ඒ නිසා හොඳ පිළිගැනීමක් එක්ක ඔයගොල්ලන්ට උපාධියක් අරගෙන එළියට එන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කැම්පස් එකේ ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙන ළමයෙක් නම් ඔයා අනිවාර්යයෙන් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp chat එකට join වෙන්න. ඉතින් 2024 අවුරුද්දේ A level කරපුවට තමයි එතකොට ඊළඟට වඳවා ගැනීම සිද්ධ වෙන්නේ දැන් 25 මේ පාර ලියන්නේ. එතකොට මේ පාර ලියලා අන්තිමට රිසල්ට් ආ බැච් එකේ ඔයාට ඔන්න හොඳ chance එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා NVQ course එකකින් නම් අඳුම් කරන්න ඔයාලා කරපු අවුරුද්ද ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන apply කරලා selection test එක ලියලා pass වෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු selection test එකට තියෙන පන්ති ඒ සියලුම දේවල් අපි ඔයගොල්ලන්ට ඒ description එකේ තියෙන WhatsApp chat එකට දානවා. ඉතින් chat එකට join වෙලා ඉන්න ළමයි. එහෙනම් අපි බලමු මොනවාද තියෙන උපාධි පාඨමාලා කියලා කැම්පස් එකේ website එකට ගිහිල්ලා. ප්‍රධාන ෆැකල්ටිස් 4ක් තියෙනවා කැම්පස් එකේ. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, ඉන්ජිනියරින් ටෙක්නොලොජි, එඩියුකේෂන්, ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි කියලා මේ එක යටතේ උපාධි පාඨමාලා කීපයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ උපාධි පාඨමාලා වලට වෙන වෙනම ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ එක උපාධි පාඨමාලා සඳහා ඔයා A level වලට කරලා තියෙන ඕනේ විෂයන් මොනවද? එතකොට ඔයාගේ NVQ පාඨමාලාව කොයි වගේ වෙන්න ඕනේද කියලා ඒ සියලුම විස්තර කැම්පස් එකේ ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එකත් දාපු ගමන්ම බලන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන මේ education කියන එකේ තියෙන English language teaching උපාධිය කරපුවාටත් ඔන්න අපි අර Open University එකේ BD degree එක වගේ BD English degree එකක් අනිවාර්යෙන් teaching හම්බෙන. ඉතින් ඒ වගේම අනිකුත් උපාධි පාඨමාලා කරපු අයටත් රැකියා ශාස්ත්‍රයේ රැකියාව හොයා ගැනීමේ පහසුව තියෙන හොඳ වෘත්තීය මට්ටමේ උපාධි පාඨමාලා තමයි තියෙන්නේ. ඉතින් මේක ගැන විස්තරත් ඒ කාලෙට ඒක සෙට් එක ආවම සෙට් එක නෙමෙයි ඇප්ලිකේෂන් එක කෝල් කරාම මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් එහෙම ඕනද කියලාත් විස්තර කරන්න. ගොඩක් දුරට ජනවාරි මාසයේ ඇතුළත ඇප්ලිකේෂන් කෝල් කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න කැම්පස් එකක් හොය ඉන්න වගේ යාළුවෙක්ට අයියා කෙනෙක්ට අක්කා කෙනෙක්ට නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට එයාට උදව්වක් වෙයි මේ අවස්ථාවේදී එයාට ගැලපෙන කැම්පස් එක තෝරගන්න. එයා කැමති උපාධියක් හදාරන්න. ඉතින්
ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ විස්තර දැනගන්න සිලෙක්ෂන් ටෙස්ට් එක ගැන දැනගන්න WhatsApp chat එකටත් join වෙලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ සම්බන්ධයෙන්ුත් අපි ඒ chat එක through දැනුවත් කිරීමක් කරනවා ඔයගොල්ලන්ට මේ සිලෙක්ෂන් ටෙස්ට් එක ගැන. මොකද මේ උපාධි පාඨමාලා සඳහා ළමයි ගොඩ දෙනෙක් අයදුම් කරන නිසා තමයි මේ එක්සෑම්ස් තියලා බඳවා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ උපාධි පාඨමාලා තියෙන. ඉතින් ඔයාලට ඕන දැන් ඉඳන් තීරණය කරන්නත් පුළුවන්. ඔයා යන්න ඉන්න ජොබ් එකට, ඔයා ආස ඩ්‍රීම් ජොබ් එකට අදාළ ඔයාට තියෙන පාඨමාලා මොකක්ද කියලා ඔයාට ඒක බලලා අයදුම් කිරීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඉතින් එහෙනම් හැමෝටම සුබ පතනවා. ඔයා ආස කරන මේ උපාධිය අනිවාර්යෙන්ම ඔයාට අරගන්න ලැබෙන්න කියලා. ඉතින් අදට මං ගිහලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.